ඔයත් පාඩම් කරන කොරියන් ව්‍යාකරණ ඉක්මනටම අමතක වෙනවද? එහෙනම් අද වීඩියෝ එකෙන් කොරියන් ව්‍යාකරණ දෙකක් වගේම ඒ පාඩම් කරන කොරියන් ව්‍යාකරණ ලේසියෙන්ම මතක තියාගන්නේ කොහොමද කියලත් අද අපි කතා කරනවා. අන්‍යවාසයෝ ආයුබෝවන්. ඔයාලා දැනටමත් දන්නවා අපි මේ දැන් එක දිගට කරගෙන එන වීඩියෝ ටිකෙන් අපි කොරියන් විභාගේ කරන අයට කොහොමද කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව සාර්ථකව කොරියන් විභාගේ පාස් වෙන්නේ කියන එක ගැන අපි දිගටම කතා කරා. අපි අදත් බලාපොරොත්තු වෙනවා කොහොමද ප්‍රශ්නයක් නැතුව පළවෙනි පාරෙන්ම වැඩි ලකුණු ප්‍රමාණයක් අරගෙන කොරියන් විභාගේ පාස් වෙනවා නම් අපි මොනවද කරන්න ඕනේ කියන දේවල් ගැන කතා කරන්න. අපි මොනවා කිව්වත් අංක එකටම තියෙන්න ඕන දේ තමයි කොරියන් භාෂා දැනුම. එතකොට භාෂා දැනුම අපි කොහොමද විභාගෙට සාර්ථකව අපේ භාෂා දැනුම වර්ධනය කරගන්නේ? මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා වගේම විභාගේ පාස් වෙන්න තියෙන තවත් ලේසිම ක්‍රමයක් තමයි භාෂාව තුළ ජීවත් වීම. මොකද්ද මේ භාෂාව තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ? අපි පාඩම් කරන දේවල් එදිනෙදා අපේ ගත කරන ජීවිතයේදී පාවිච්චි කරනවා නම් අපිට මේක මතකයෙන් අමතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මාසෙකට කලින් එහෙම නැත්නම් සති දෙක තුනකට කලින් පාඩම් කරපු ඒවා ටික දවසකින් අමතක වෙලා යනවා. ආයෙ මුලින් ඉඳලා ඒ ටික බලන්න වෙනවා. සමහර වෙලාවට පළවෙනි පොතේ අවසානයට එනකොට පොතේ මුල කරපු ව්‍යාකරණ කොටස් අමතක වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි පොතට එනකොට පළවෙනි පොතේ තියෙන ව්‍යාකරණ කොටස් නාමපද ක්‍රියාපද ඒ වචන මාලාව අමතක වෙන්න පුළුවන්. ඉතින් මේවා වෙන්නේ නැති වෙන්න නම් අපි භාෂාව තුළ ජීවත් වෙන්න ඕනේ. මොකද්ද මේ භාෂාව තුළ ජීවත් වෙනවා කියලා කියන්නේ? හරිම සරලයි. දැන් මම කලින් වීඩියෝ එකෙදිත් මම කිව්වා අපි එදිනෙදා ඉගෙන ගන්න වාක්‍ය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ මොන හරි සිදුවීමක් වෙන වෙලාවෙදී අපි අර පාවිච්චි කරපු වචන භාවිතා කරන්න පුළුවන් නම් ඒ තැන් වලට ආදේශ කරගන්න පුළුවන් නම් කෙටියෙන්ම සරලෙන්ම කියනවා නම් අපි ඉගෙනගත්ත වචන ටිකෙන් හිතන්න පටන් ගන්න ඕනේ. මම ඒක මේ මෙහෙම කියනවට වඩා ඔයාලට කරන විදිහ මම කියන්නම්. ඒ කියන්නේ අපි දැන් අදත් ව්‍යාකරණ යම් ප්‍රමාණයක් කතා කරන ව්‍යාකරණ කොටස් දෙකක් කතා කරනවා. මේ ව්‍යාකරණ කතා කරනකොට ව්‍යාකරණ සාකච්ඡා කරනකොට මම කියලා දෙන්න අපි මේ ඉගෙන ගන්න ව්‍යාකරණ කොටස් අපේ එදිනෙදා ජීවිතයට කොහොමද අපි යොදාගන්නේ කියලා. ඒ කියන්නේ අපි පාඩම් කරන ව්‍යාකරණ කොටස් හෝ කොරියන් වචන හෝ අපේ මතකයෙන් අයින් වෙන්න දෙන්නේ නැතුව දිගටම අපි තියාගෙන යනවා. ඒ දිගටම තියාගෙන ගියොත් තමයි විභාග ලඟ වෙනකොට අපි පාඩම් කරපු දේවල් ටික අරගෙන අපිට විභාගයට යන්න පුළුවන් වෙන්නේ. පාඩම් කරපු ටික මතකයේ තියාගෙන අර අපි කියන්නේ ඇඟේම තියාගෙන ගියොත් තමයි බොහොම අඩු කාලයකින් දැන් හිතන්නකො ගොඩක් අයට ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් තමයි ඔයගොල්ලෝ අහලා ඇති එක්සෑම් කරපු කට්ටිය කියන දෙයක්. ඡේද ප්‍රශ්න කියව ගන්න බැරි වුණා. වෙලා මදි වුණා. ඒක ගැහුවේ නෑ. ඒක නිකන් කනාවට තමයි ගැහුවේ. අර එහෙම ඒවා කියනවා. ඉතින් අර එහෙම වෙන්න හේතුව තමයි ලොකු කාලයක් ගත වෙන්නේ අපි මේ විෂය තුල ඒ භාෂාව තුල ජීවත් වුණේ නැති නිසා. ඒ කියන්නේ අපිට මේ භාෂාවේ තියෙන දේවල් හොඳට සමීපයි නම් හරිම මේ අලුත් දේවල් නෙමෙයි නම් අපි භාෂාව තුළ හිටියනම් අපිට මේවා අමතක වෙන්නේ නැහැ. ප්‍රශ්නේ කියවනකොටම අපිට මේ දේවල් මතක් වෙනවා. එතකොට ප්‍රශ්නේ සමහර විට භාගයක් කියවනකොට අපි උත්තරේ දන්නවා. හිස්තැන් පුරවණේවත් එහෙමයි. ඡේද ප්‍රශ්න බොහොම අඩු කාලයකින් වේගයෙන් කියවලා කියවන එකේ හරි තේරුම අරගත්තොත් තමයි අපිට නිවැරදි පිළිතුරු වලට උත්තර වලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කරන්න නම් අපි එදිනෙදා ජීවිතයට එදිනෙදා ශබ්දකෝෂයට අපේ කොරියන් වචන අපේ කොරියන් භාෂාව මේක බද්ධ කරගන්න ඕනේ. එහෙම වුණාම අපි මේ භාෂාවත් එක්ක ජීවත් වෙන්න ගත්තාම ඒක අපිට නිකම්ම වචන එනවා. දැන් අපි කොරියාවේදී කොහොමද කොරියන් ජාතිකයොත් එක්ක කතා කරන්නේ? හිත කතා කරන්නේ. ප්‍රශ්නේ අහනකොට උත්තරේ ඇවිල්ලා කියලාත් ඉවරයි සමහරලාට. සමහරලාට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවට යාළුවොත් එක්ක වැඩ කරනකොට මොන හරි අපිට එහෙම සිදුවීම් වෙනවනේ. එහෙන් කියන්න කලින් අපි මෙහි උත්තර දීලා ඉවරයි. ඒ කියන්නේ භාෂාවට බද්ධ වෙලා තියෙන්නේ. ඒක මේ කොරියාවට මෙන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන දැනුම ප්‍රමාණයද අපි විභාගයට පාඩම් කරන දැනුම ඒ යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය තුල ජීවත් වුණොත් ඔයාලට මේ කියන වැඩේ කරන්න පුළුවන්. ඒක හරිම ලොකු උදව්වක් වෙනවා විභාගයට සාර්ථකව නිවැරදි උත්තර ටික දෙන්න. නැත්තම් අර කනාවට ගහලා විභාගේ පාස් වෙන්නත් පුළුවන් ෆේල් වෙන්නත් පුළුවන්. එහෙම අපිට කියන්න බෑනේ. ඒ නිසා අපි බලමු කොහොමද එදිනෙදා ජීවිතයේදී අපි එක්සෑම් එක කරනකම් මේ පාඩම් කරගෙන යන කාලය තුල පාඩම් කරගත්ත ටික අමතක වෙන්න දෙන්නේ නැතුව අපේ ජීවිතයට එදිනෙදා සිදුවීම් වලටම බද්ධ කරගෙන මේ වැඩේ මේ ගේම ගහගන්න මේ මැච් එක කොහොමද සාර්ථකව අපි ගහලා ඉවර කරන්නේ මේක පාස් වෙලා කොහොමද කොරියාවට එන තැනක වෙනකම් වැඩ ටික කරගන්න කියන එක ගැන අපි අදත් කතා කරමු.
අපි අද කතා කරන පළවෙනි ව්‍යාකරණ කොටස තමයි ජී මසයෝ. ජී මසයෝ. මොකද්ද මේ ජී මසයෝ කියලා කියන්නේ? අපි මොන හරි දෙයක් කරනවා නම් එහෙම නැත්නම් තව කෙනෙක් මොන හරි දෙයක් කරද්දී ඒක බොහොම ආචාරශීලී විදිහට කරන්න එපා කියන එක තමයි මේ ජී මසයෝ එකෙන් අපි කරන්නේ. ඒ කියන්නේ කවුරු හරි මොන හරි දෙයක් කරනවා. ඒක අපිට ඕන විදිහකට කියන්න පුළුවන් කරන්න එපා කියලා බොහොම තර්ජනාත්මකව කියන්න පුළුවන් බලපෑම් කරලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැඩිහිටි කෙනෙක් හරි එහෙම කෙනෙක්ට නම් අපේ හිතවත් සමීප කෙනෙක්ට නම් හිතරිත් දන්නේ නැතුව බොහොම අර ටිකක් ෂේප් එකේ ලස්සනට පොඩි රෙස්පෙක්ට් එකකින් කියනවා මේක කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ වෙලාවකදී මෙය කරන්න එපා මේක කරන්න එපා කියන වෙලාවදී තමයි මේ ජී මසයෝ කියන එක පාවිච්චි කරන්නේ. ජී මසයෝ මේක කරන්න එපා කියන එකට තමයි ජී මසයෝ කියලා කියන්නේ. අපි උදාහරණ ටිකක් බලමු. එතකොට ඔයගොල්ලන්ට තවත් තේරෙයි කොහොමද මේ ජී මසයෝ කොයි වගේ වෙලාවල් වලටදී මොන වගේ වෙලාවල් වලදීද පාවිච්චි කරන්න කියන එක ඔයාලට තවත් පැහැදිලි වෙයි. සරල උදාහරණයක් කියන්න. දැන් ඔයාලට අද යන්න පාටියක් තියෙනවා. හවසට අපේ කට්ටියට පොඩි පාටියක් තියෙනවා යන්න. එතකොට අපේ කොල්ලෝ ටික යන්න කලින් දෝනිට කෝල් එකක් දීලා කියනවා දෝනි අද මට පාටියක් තියෙනවා මං හවසට යනවා කියලා. එතකොට දෝනි කොල්ලගේ හිත රිද්දන්න නැතුව බොහොම ආචාරශීලීව කියනවා ගියාට කමන්නේ අරක්කු බොන්න එපා. අරක්කු බොන්න එපා. ඔක අපිට කියන දෙයක්නේ. අරක්කු බොන්න එපා කියලා කියනවා. එතකොට මේ බොන්න එපා කියන එක තමයි ජී මසයෝ භාවිතා කරලා අපිට කියන්න වෙන්නේ. බොන්න එපා. අරක්කු බොන්න එපා. අපි බලමු කොරියන් වලින් කොහොමද මේක කියන්නේ කියලා. අරක්කු වලට මොනවද කියන්නේ? සුල්. සුල් කියන්නේ අරක්කු වලට. එතකොට වාක්‍යයකදී අපි මේක සුරල් කියලා පාවිච්චි කරනවා. සුරල් මම ඒක කොටස ඔයාලට ටික දවසක් ගියාට පස්සේ ඒ කොහොමද ඒක හැදෙන්නේ කියන එක තව විස්තර කරලා කියන්නම්. එතකොට අරක්කු බොන්න එපා. දෝනි කියනවා අරක්කු බොන්න එපා. කොහොමද කියන්නේ? අරක්කු වලට අපි කිව්වා සුල්. එතකොට වාක්‍යෙදි සුරල් වෙනවා. බොනවට කියන්නේ මසිදා. එතකොට අපි වාක්‍යෙදි මේක ලියනවා මාසේජි. මොකද අපේ ව්‍යාකරණයේ තියෙන ජී මසයෝනේ. එතකොට මාසි දායකේ දායිවත් වෙලා ජී එකතු වෙනවා. එතකොට සුරල් මාසීජි මසයෝ. අරක්කු බොන්න එපා. දැන් අපේ නංගිලට කියන්න පුළුවන් නංගිලා අක්කලට අපිට මේ කියන්න පුළුවන් ජීවිතේට බද්ධ කරගන්න මේක මෙහෙමයි. පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවට එන්න ඕනේ මේක. මේ එහෙම අදහසක් කියන්න අවශ්‍ය අවස්ථාවලදී මේවා එන්න ඕනේ. ඒ ආවහම තමයි ඔයාට මේ කොටස් ටික ජීවිතේට බද්ධ වෙලා තියෙන්නේ. එහෙම සිද්ධියක් එනකොට ඒක කියන්න ඕනේ මෙහෙම. සුරල් මාසිජි මාසයෝ ගියාට කමක් නැහැ. අරක්කු බොන්න එපා. ඒක පොඩි රෙස්පෙක්ට් එකකින් හැබැයි කියන්නේ. හිත රිද්දන්න නැතුව ෂේප් එකේ කියන්නේ. සුරල් මාසිජි මාසයෝ. අරක්කු බොන්න එපා. මාත් එක්ක පාරක් කියමු. සුරල් අරක්කු මාසිජි මසිදා කියන්නේ බොනවා. බොන්න එපා. මාසිජි මාසයෝ. ජි මාසයෝ. බොන්න එපා. එපා කියන කොටස තමයි ජි මාසයෝ. අරක්කු බොන්න එපා. සුරල් මාසිජි මාසයෝ. එහෙනම් මේ කොටස පැහැදිලි වෙන්න ඇති. අපි තව උදාහරණයක් බලමු. දැන් අපි පන්සල් එහෙම යනවානේ. පන්සල් ගියාට පස්සේ අපිට සෙරෙප්පු සපත්තු අපිට කැමති තැන් වලින් ගලවලා තියන්න බෑ. අපි සෙරෙප්පු ගලවන්න තැනක් තියෙනවා. එතකොට කවුරු හරි ඒ අනවශ්‍ය තැන් වලදී තැන් වල ගලවලා තියෙනවා නම් අපිට මෙන්න මේ වගේ උදාහරණයක් කියන්න පුළුවන්. මම මේ කියන්නේ ඔයාලට මේ ග්‍රැමර් එක ඔලුවට යන්න තමයි මේ උදාහරණේ කියන්නේ. මේ වගේ දේවල් මතක තියාගත්තම එහෙම සිදුවීමක් දකිනකොට ඔයාලට මේ කොටස මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වුණාම වචන ටිකත් ව්‍යාකරණ කොටසත් සම්පූර්ණ වාක්‍යෙමත් ඔයාට නැවත මතකයට ආවර්ජනය වෙනවා. එහෙම වෙනකොට මේ භාෂාවෙන් අපි ගැලවිලා යන්නේ නැහැ. මේකම අපි ඉන්නවා. මේ සබ්ජෙක්ට් එක තුලම විෂය තුලම අපි රැඳිලා ඉන්නවා. එතකොට නැවත නැවතම පොත් පෙරලා බලන්න ඕනේ. උදාහරණය මතකයි නම් ඒ වගේ සිදුවීම් වලට මුහුණ දෙනකොට අපිට ඉබේම අරව එන්න ඕනේ. ඒ එන තැනට නම් මේවා හොඳට අහලා නිතරම අහලා ඇහිම තුලින් තමයි මේවා හිත ඇතුළට යන්නේ. අද එකපාරක් බල්ලා මේක අමතක කරලා දාලා ආයි ඔහේ හිටියොත් එහෙම මේ උදාහරණය එන්නේ නැහැ. මේක ඇඟට යනකම් මේක මොලේට යනකම් අපි නැවත මේවා අහලා බලලා හොඳට හිතට මේවා වදිනකම් මේක 3-4 පාරක් හරි බැලුවට ප්‍රශ්නයක් නැහැ. එතකොට වාගේ හිතට මේක හොඳට යනවා මේ පණිවිඩ කියන්නේ මේ වාක්‍ය. අපිට දැන් තැන් වල එහෙම සෙරෙප්පු ගලවලා තියෙනවා සිදුවීමක් දැක්කොත් අපිට කියන්න පුළුවන් මෙතන සෙරෙප්පු ගලවන්න එපා. එතකොට මෙතන කියලා කියන්නේ
යෝගිසෝ මෙතන. යෝගිසෝ සෙරෙප්පු වලට මොනවද කියන්නේ? ශිම්බල්. ශිම්බල්. මේ වචන මං කියනකොටම පොඩ්ඩක් එකපාරක් දෙපාරක් කියලා කට හුරු කරගන්න. එතකොට කියනකොට ඔයාගේ ඔළුවට යන ප්‍රමාණය වැඩි මේක. එතකොට අහනවා කියනවා. අහනවා කියනවා වෙනකොට ඔළුවට යන ප්‍රමාණය වැඩි, මතක හිටින ප්‍රමාණය වැඩි. යෝගිසෝ ශිම්බල්. මෙතන සෙරෙප්පු. යෝගිසෝ ශිම්බල් ගලවන්න එපා. ගලවන්න එපා. එතකොට ගලවන්න එපා කියන කොටස තමයි ව්‍යාකරණ අපිට වැදගත් කොටස. පොජ්ජි මසයෝ. ගලවන්න එපා. පොජ්ජි මසයෝ. පොජ්ජි මසයෝ. පොජ්ජි මසයෝ. ගලවන්න එපා. යෝගිසෝ ශිම්බරල් පොජ්ජි මසයෝ. මෙතන සෙරෙප්පු සපත්තු එපා වහන් ගලවන්න එපා. දැන් මේ වගේ දේවල් ඕන තරම් ඔයාලා මාසෙට එකපාරක් හරි පන්සල් පල්ලි කෝවිල් යනවනේ ඔයගොල්ලෝ. මේ අපිට කැමති තැනකින් එහෙම අපි ගලවන්න. එතකොට මේ වගේ සිදුවීම් දකින්නකොට ටක් ගාලා අරක මතක් වෙන්න ඕනේ. අයෝගිසෝ සිම්බරල් පොජ්ජි මාසයෝ. බලන්න වචන ටික මතක් වෙනවා, ව්‍යාකරණ කොටස මතක් වෙනවා, වාක්‍ය රටාව මතක් වෙනවා. එතකොට ඔයාලා මේ කොරියන් වල ජීවත් වෙනව නෙමෙයිද? එතකොට මං කියන එක ප්‍රායෝගික නැද්ද? මේක ප්‍රායෝගිකයි. අපි කොරියාවේදී කොරියන් ඉගෙන ගත්තේ එහෙම. කියන ඒවා අහගෙන ඉඳලා ඒ තැන්වලදී අපිට දන්නෙත් නෑ ඒවා නිකම් එනවා. මේක තමයි භාෂාවත් තුළ ජීවත් වෙනවා කියන්නේ. මෙහෙම කරොත් ඔයාලා විභාගේ පාස් වෙන එක වළක්වන්න බෑ. වැලකේ ඒකම වෙන්නේ නෑ. ඉහළින්ම ලකුණු ගන්න එක නැති වෙන්නේ නෑ. 200න් 200 එන එක වළක්වන්න බෑ. මෙහෙම හැම මේක ප්‍රැක්ටිස් කරගත්තොත් භාෂාව තුළ ජීවත් වුණොත් ඔයා භාෂාව ඉන්නේ. ඒතකොට කොහෙද ෆේල් වෙන්නේ? පළවෙනි පාරෙම මේ වැඩේ ගොඩ. එතකොට මේ වීඩියෝ එක අද බලන කෙනෙක් තාම ක්ලාස් ගිහිල්ලා නැතත් මේ ක්‍රම ටික ඉගෙන ගන්න. ක්‍රම ටික ඉගෙනගෙන මේ ක්‍රමයට කරලා බලන්න. 200න් 200 එන්නේ නැද්ද කියලා. අපි ඊළඟට කතා කරන ව්‍යාකරණ කොටස තමයි හුවේ. එතකොට හුවේ කියන ව්‍යාකරණ කොටස පාවිච්චි කරන්නේ මුලින් මොකක් හරි වැඩක් කරලා ඉවර වුණාට පස්සේ තව වැඩක් කරනවා නම්. දැන් සිංහලෙදිත් අර සිංහල භාෂාවෙදිත් කියනකොට බලන්නකෝ. ඉවර වුණාට පස්සේ කියන කොටස තමයි මේ හුවේ කියන කෑල්ල. උදාහරණයක් විදිහට අපි හැමදාම ගෙවල් වල උයනවානේ. උදේටත් උයනවා, දවල්ටත් උයනවා, රාටත් උයනවා. එතකොට අපිට කියන්න පුළුවන් අපි කෑම හදලා ඉවර වුණාට පස්සේ රහට කෑවා. අර සිංහල භාෂාවේ අපි කෑල්ලක් දානවානේ. උයලා ඉවර වුණාට පස්සේ. අන්න මේ පස්සේ කියන කොටස තමයි මතක තියාගන්න හුවේ. උයලා ඉවර වුණාට පස්සේ රසට කෑවා. එතකොට උයනවා කියන කොටස උයනවා කියන ක්‍රියාව ඉවර වුණාට පස්සේ ආයි කියන්න පස්සේ කියලා. ඉවර වුණාට පස්සේ තමයි රහට කන්නේ. එතකොට රහට කන්න නම් උයලා ඉවර වෙන්න ඕනේනේ. එතකොට උයලා ඉවර වුණාට පස්සේ කියන තැනට තමයි මේ හුවේ දාන්නේ. කොහොමද අපි බලමු? අපි දැන් බලමු අපේ උදාහරණ වාක්‍ය. අම්ශිගල් මන්දන් හුවේ මසිස්කේ මොගොස්සයෝ. මොනවද අම්ශික් කියන්නේ? අම්ශික් කියන්නේ කෑම. එතකොට මේක අපි වාක්‍යයේදී අම්ශිගල් කියලා තමයි පාවිච්චි කරන්නේ. මන්දන්. අම්ශිගල් මන්දන් කෑම හැදුවට පස්සේ. අපේ අද ව්‍යාකරණ කොටස තමයි හුවේ කියන්නේ. එතකොට කෑම හැදුවට පස්සේ. අම්ශිගල් මන්දන් හුවේ. මසිස්කේ බොගොස්සයෝ. රසට කෑවා. අපි රසට කන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? කෑම හදන්න ඕනනේ. එතකොට මේ කෑම හැදුවට පස්සේ තමයි අපි රසට කන්නේ. දැන් එතකොට අපි සිංහල භාෂාවෙදිත් මේ පස්සේ කියන කොටස කෑම හදනවා සහ රසට කනවා කියන එක අතරට යොදනවා. රසට කන්නේ අපි කෑම හැදුවට පස්සේ. ඒක තමයි අපේ ව්‍යාකරණ කොටස. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා. එතකොට අපි ආයි බලමු. කෑම හැදුවට පස්සේ රසට කෑවා. අම්ශිගල් මන්දන් හුවේ මසිස්කේ බොගොස්සයෝ. මම හිතනවා මේ කොටස ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. හුවේ කියලා කොටස අපි පාවිච්චි කරන්නේ මේ වාක්‍ය දෙක අතරට පළවෙනි වාක්‍යයෙන් අපි කෑම හැදුවා කියලා කියනවා. හදලා ඉවරුණාට පස්සේ අපි ඒක රසට කෑවා. මේක හැමදාම ඔයාට කියන්න බැරිද? හැමදාම උයලා ඉවරලා දැන් අම්මා දැන් කොල්ලෝ නම් උයන්නේ නැහැ කියමු ගෙවල් වල. අම්මා උයලා ඉවරුණාට පස්සේ අම්මනේ කෑම හදන්නේ. අම්මා කෑම හදලා ඉවරුණාට පස්සේ රසට කෑවා. කවුරු හරි හදන කෙනා දාලා නැහැ. කෑම හදලා ඉවරුණාට පස්සේ රසට කන්නේ. ඔයාට හැමදාම කාලේ ඉවරුණාට පස්සේ
අම්මා උයලා බත් එක බෙදලා දීලා කෑවට පස්සේ මේක කියන්න පුළුවන්. නැත්තම් අපේ අක්කා නංගිලට කෑම උයලා කෑවට පස්සේ මේ වාක්‍ය පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් නේ. ප්‍රායෝගික ප්‍රැක්ටිකල්නේ. භාෂාව තුළ ජීවත් වෙනවා නම් මේ වැඩේ ගොඩ දා ගන්න ඕන නම් කොරියානු භාෂාව කොරියන් භාෂාව ඇඟටම එකතු කරගන්න ඕන නම් මේ මං කියන ඒවා කරලා බලන්න. එතකොට හැමතිස්සම පොත පෙරලලම පාඩම් කරන්න ඕනේ නැහැ. එදිනෙදා වැඩ කරන ගමන් පාඩම් කරන. බත් කාලේ උරුනාම ගමත් කරන බත් කාලේ ඉවර වෙච්ච ගමනුත් ඔයා පාඩම් කරනවා. අරව මතක් කරනවා. මේ වචන වාක්‍ය මතක තියාවා වචන ටිකත් එතකොට මතක් කරගන්න ඕනේ. දවසට 3 පාරක් කියන්න බැරිද ඔක? එතකොට ඔයාලට බලන්න මේක කොච්චර ප්‍රැක්ටිස් වෙනවද කියලා. භාෂාවත් එක්ක ජීවත් වෙනව නෙවෙයිද එතකොට. එතකොට අර මං කිව්වා වගේ මේ විදිහට භාෂාවත් එක්ක හැම සිදුවීමක් එක්කම දවසේ උදේ නැගිට වෙලා ඉඳලා රැය නිදා ගන්නකම්ම එක එක දේවල් වලට මෙහෙම දිනදා කරන දේවල් වලට පාවිච්චි කරොත් වචන ටික හැමතිස්සෙම පාඩම් වෙන්නේ නැද්ද? ව්‍යාකරණ හැමතිස්සෙම මතක් වෙන්නේ නැද්ද? වාක්‍ය රට හැමතිස්සෙම මතක් වෙන්නේ නැද්ද? හැමතිස්සෙම මේක අපිට එළියට එන්නේ නැද්ද? පුළුවන් වෙන්නේ නැද්ද එතකොට? විභාග පාස් වෙන්නේ නැති වෙන්න හේතුවක් එතකොට තියෙනවද? භාෂාවත් එක්ක මෙච්චර බද්ධ වෙලා ජීවත් වුණොත් එක්සෑම් එකට ගියාට පස්සේ ප්‍රශ්න දකිනකොටම උත්තරේ එන්නේ නැද්ද? ලොකු ඡේද කියව ගන්න බැරි වෙනවද? එහෙම වෙන්නේ නැහැ. පුළුවන්. ඉතින් මේක ප්‍රායෝගිකව අපි මම පුද්ගලිකව මම කරලා බලලා ලොකු ලකුණු ප්‍රමාණයක් කරන් කොරියාවට ආවේ. එතකොට ඒක කරන්න පුළුවන් උනේ භාෂාවත් එක්ක මේ විදිහට බද්ධ වෙලා ජීවත් වෙච්ච නිසා. ඉතින් මේ විදිහට පුරුදු කරගන්න. හැමතිස්සෙම මේ විදිහට පාඩම් කරපු දේවල් මතක් කරලා දවස පුරාම ඉගෙන ගන්න දේවල් දැන් මං ඉස්සරහ වීඩියෝ වලදීත් එදිනෙදා භාවිතා වෙන හැම වෙලාවෙම මේ වාක්‍ය මං කියලා දෙන්නම්. එතකොට ඔයාට උදේ ඉඳලා රැ වෙනකම්ම වැඩ තියෙනවා කරන්න. පොත පෙරලලා පාඩම් කරන්න කලින් දවසේ නිකන් ඉන්න වෙලාවට වැඩට යන වෙලාවට වැඩ කරන වෙලාවට ගෙදර උයන පියන වෙලාවට හැමතිස්සෙම පාඩම් කරන්න තමයි තියෙන්නේ. ඒ අරව මතක් කර කර ඉන්නකොට ඔයා සබ්ජෙක්ට් එක විෂය තුල කොරියන් භාෂාව තුල ඉන්නවා. ඉතින් අද දවසේදීත් අපි ව්‍යාකරණ කතා කරා. ව්‍යාකරණ කොටස් ඒ ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. මේ හැම දෙයකටම උත්තර දෙන්න මම ලෑස්ති ඕන වෙලාවක. ඉතින් මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඉස්සරහට කරන videos මේ වගේ මේ කරන වැඩසටහනේ ඉස්සරහ කොටස් ටික බලා ගන්න ඔයාලට notification එක එන්න නම් channel එක subscribe කරලා තියෙන්න ඕනේ. ඉතින් ආදරෙන් හැමෝටම මතක් කරනවා channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම කොරියන් කරන්න ආස කවුරු හරි ඉන්නවා නම් තාම class වත් ගිහපු නැති එහෙම නැත්නම් class යන මේ වැඩසටහන ඒ කියන්නේ කොහොමද exam එක ගොඩ දා ගන්න කොහොමද හරියට වැඩ ටික කරන්න ඕනේ කියන එක අපි අනිත් අයට කියලා දෙන්න ඕනේ. අපි මේක ක්‍රමේ හැමෝත් එක්කම ෂෙයා කරගෙන හැමෝත් එක්කම ගමන ගියොත් තමයි ඔයා කරන දේට ආශිර්වාදය ලැබෙන්නේ. මම ඒක හැමතිස්සෙම කියනවා. අපි තව කෙනෙක්ට උදව් කරොත් හොඳ හිතින් හොඳ චේතනාවෙන් අපි මොන හරි දෙයක් කරොත් ඒකේ හොඳ ප්‍රතිඵල අපිට කොයිම හරි වෙලාවක ජීවිතේ ලැබෙනවම තමයි. ඒක නොලැබී තියෙන්නේ නැහැ. ඒ නිසා මේ කොරියන් එක්සෑම් එක කරන කොරියන් විභාගයට මහන්සි වෙන තව කවුරු හරි දන්න අයට වීඩියෝ එක ෂෙයා කරන්න, යාළුවන්ට ෂෙයා කරලා ඒගොල්ලොන්වත් හරි පාරේ අපි අරගෙන යමු. මම හැම වෙලාවෙම කියනවා වගේ අපි හැමෝම හොඳට භාෂාව ඉගෙන ගමු. හැමෝම කොරියන් යන්න ආස හැමෝම හොඳට විභාග පාස් වෙමු. කොරියන් හීනේ තියෙන හැමෝම දවසක කොරියාවට එමු. ඉතින් ඔයාලා කරන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොරියන් හීනේ සැබෑ වෙන්න කියලා මම එක හිතේම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. සුබ දවසක්.